අපි දෙවියන් වහන්සේගේ වචනය බලන්ට යන්නේ ආත්මික මරණය සහ ශාරීරික මරණය. මේ ආත්මික මරණය කොහොමද සිද්ධ වෙන්නේ? ශාරීරික මරණය කොහොමද සිද්ධ වෙන්නේ? ඕනම කෙනෙක් ආත්මික මරණය ගැන බොහෝ අයට අවබෝධයක් නැහැ. නමුත් ශාරීරික මරණය ගැන බොහෝ අයට අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේක ඉතාමත් වැදගත් පණිවිඩයක් නිසා හැම කෙනෙක්ම මේ ආත්මික මරණය ගැන අවබෝධ කරලා දෙන්න බොහෝ කාරණා දවස බලන්න යනවා. නමුත් මාර්තුකාව හැටියට බලන්න යන්නේ ආත්මික මරණය සහ ශාරීරික මරණය. දැන් ආත්මික මරණය කියන්නේ මොකක්ද? යාගත හොද්දට මම කියනවා ආත්මික මරණය කියලා කියන්නේ කුමක්ද? මිනිස්සෙගේ ආත්මයයි ප්‍රාණයයි දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ගියොත්, නැත්නම් ආත්මයයි ප්‍රාණයයි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ගියොත්, ආත්මයයි ප්‍රාණයයි දෙවියන් වහන්සේව අතහැරලා ගියොත් ඒකට කියනවා ආත්මික මරණය කියලා. ආමෙන්. නැවතත් ඔබට මම පැහැදිලි කරලා කියන්නම්, ඒක තාමත් පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. ආත්මික මරණය යනු යම් මිනිසෙකගේ ආත්මයයි ප්‍රාණයයි දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ගියොත් ඒකට කියනවා ආත්මික මරණය. ආමෙන්. ශාරීරික මරණය කියලා කියන්නේ යම් මිනිසෙකගේ ආත්මයයි ප්‍රාණයයි ශරීරය ඇතැරලා ගියොත් ඒක ශාරීරික මරණය. නම් මිනිසෙන්ට මරණ දෙකක් තියෙනවා. එකක් ආත්මික මරණය, දෙක ශාරීරික මරණය. මෙතනින් දෙවියන් වහන්සේ අපට ජීවනය දෙනවා කියලා කිව්වේ, සදාකාල ජීවනය දෙනවා කියලා කිව්වේ, බලාපොරොත්තුව දෙනවා කියලා කිව්වේ මේ ආත්මික දේ තුල. අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ අපි දකිනවා. දෙවියන් වහන්සේ දූවිල්ලෙන් මනුෂ්‍යව සාදා ඒ මනුෂ්‍යයාගේ නාස්පුඩු වලට දෙවියන් වහන්සේගේ හුස්ම හෙලා ආත්මය දීලා ඒ මනුෂ්‍යව ජීවමාන ප්‍රාණයක් කළේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ජීවත් වෙන්න. මේ ස්වාමීන් වහන්සේගේ වචනේ දක්වන ඉස්සල්ලාම ආත්මික මරණය සිද්ධ වෙන්නේ කොහෙද? ඒක සිද්ධ වෙන්නේ ඒදන් උයනේ. මේ ආත්මික මරණය කියන එක මම නැවතත් ඔබට පැහැදිලි කරන්නම්. යම් මිනිසෙක් තුළ තිබෙන ආත්මයයි ප්‍රාණයයි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා යනවා නම් ඔහුට කියනවා, නැත්නම් ඇයට කියනවා ආත්මිකව මැරිලා. ඒ ශාරීරික මරණය කියලා කියන්නේ යම් මිනිසෙක්ගේ ආත්මයයි ප්‍රාණයයි තමාගේ ශරීරය අතහැරලා ගියා. ඒකට කියනවා ශාරීරික මරණය. මේ දෙකම අපි බලන්න යනවා. ආත්මික මරණය කොහොමද සිද්ධ වුනේ? අපි බලමු, කියවමු උප්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16-17. උප්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16-17. ස්වාමියෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය. මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නේහියි කීසේක. ඒ වචනේ බලන්න මෙතන කියනවා යහපත සහ නපුර දැනගැනීම ගහෙන් කන්ට එපා. මක්නිසාද එයින් කෑ දවසේ ඒකාන්තයෙන් නුඹ නසින්නේයයි. මේක මොකක්ද? ඒකාන්තයෙන් මේක කාපු දවසට නුඹ නසිනවා, නුඹ මැරෙනවා. මේක කිව්වේ ආත්මික මරණය. අයියේ දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මවලා දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවය තුල ජීවත් වෙන්න, ආත්මේනුත් ශරීරේනුත් දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ තමයි උන්වහන්සේ මෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ මේ යහපත සහ නපුර දැනගැනීමේ ගහෙන් කෑමෙන් මම මරණවා කියලා කිව්වේ ඔගේ ආත්මික මරණය. ඒ ආත්මික මරණය කොහොමද සිද්ධ වුනේ? දෙවියන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධතාවය
ඔවුන්ට නැතුව ගියා. ඊට ඉස්සර පදවල අපි දකිනවා දෙවියන් වහන්සේ එනවා නෙගෙනවා කතා බහ කරනවා තම ලස්සන්ට තම සමාදානවත් ජීවිතයක් උන් ගත කරනවා සුවදායි තන මේ ඒදෙන වේල කියලා කියන්නේ සුවදායක තන සනසීමේ තන සඵලවත් තන සාර්ථක තන ඒ දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය තුළ සියලු දේ තිබුණා වූ තන ඒ සම්බන්ධතාවය තුළ තිබුණා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේත් එක්ක කතා බහ කරගෙන ඉන්නා ඒ ආත්මික ජීවිතය දෙවියන් වහන්සේ එපා කියපු දේ තුල ඔවුන් නැති කරගත්තා. ඒකයි ඔවුන් ආත්මික මරුණා හැබැයි ශාරීරික ජීවිත. ආත්මික මරුණේ කියලා කියන්නේ දෙවියන් වහන්සේ එපා කියපු දේ කරපු නිසා දෙවියන් වහන්සේ කියන ඒ කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නැසින්නේ ඇයි කිව්සේ. ඒ දවසේ ඔබ එදා ඔහු ඒ යහපස නපුර දැනගැනීමෙන් ගහෙන් කාපු දවසේ දෙවියන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධතාවය මොන්නේ නැතුව. ඒකයි ඔවුන් දෙවියන් වහන්සේගෙන් සැඟවිලා ජීවත් වුණා. අපි දකිනවා දෙවියන් වහන්සේව බලන්ට එද්දී ඔවුන් දෙවියන් වහන්සේගෙන් සැඟවෙලා. ඒ ආත්මය ඔවුන්ගෙන් ගිලී ගිහිල්ලා. දෙවියන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධතාවය නැතුව ගිහිල්ලා. ආත්මිකව මරණ සිද්ධ නිසා ඔවුන්ට තවත් ඒ ඒදෙන වෙන්නේ ඉන්න බැරුණා. ඒදෙන වෙන්නේ කියන්නේ ආත්මික ජීවිතයයි ශාරීරික ජීවිතයයි එක්ක ජීවත් වෙන තැන. මේ ආත්මික දේ දෙවියන් වහන්සේ තුල සම්බන්ධතාවය නැතු නිසා නැතු ගිය නිසා ඔවුන් දෙවියන් වහන්සේ ඒදෙන වෙන්නේ අයින් කරනවා. ආත්මික ජීවිතය කියලා කියන්නේ සදාකාලික ජීවිතය. උන්ට දුන්න මේ පොළේ ජීවත් වෙන්න ඒක නැති කරගත්ත නිසා උන්ගේ ආත්මික මරණය සිද්ධ වුන නිසා ඔවුන් ඒදෙන වෙන්නේ යවලා ඔවුන් ශාරීරිකව ජීවත් වෙන්න මේ පොළවේ ස්වාමින් වහන්සේ ඔවුන් අයින් කරා. ආමෙන්. නැවතත් කියන්නේ ආත්මික මරණය කියලා කියන්නේ දෙවියන් වහන්සේගෙන් තමගේ ආත්මයයි ප්‍රාණයයි වෙන් වෙන එක. කොහොමද ඒක වෙන් වෙන්නේ ආත්මික ජීවිතය? අපි දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කරු කියලා පිළිගන්නවා. බොහෝ අය පිළිගන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක අපේ ආත්මික ජීවිතේ මරණයට මලානික වෙලා නම් අපේ ආත්මයා ජීවිතයේ දෙවියන් වහන්සේගෙන් එක්ක තියෙන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේත් එක්ක වචනේ කියවන ජීවිතයේ දෙවියන් වහන්සේගෙන් අපි නැති කරගන්නවා. අපි දෙවියන් වහන්සේ ගැන මෙනෙහි කරන එක අපි නැති කරගන්නවා. අපි දෙවියන් වහන්සේට নমස්කාර කරන්න බෑ අපිට. අපිට යාඥා කරන්න බෑ. අපිට වචනේ කියවන්න බෑ. දෙවියන් වහන්සේට කතා කරන්න බෑ. ඇයි ඒ? දේව සම්බන්ධතාවයේ බිඳී. අද මිනිස්සු දෙවියන් වහන්සේ හඳුන්වන්නේ නැතුව ජීවත් වෙනවා. එයාට දෙවියන් වහන්සේ හඳුන්වලා දුන්නම උන් තුළට ජීවනය. ආමෙන්. ආත්මික ජීවිතය කියලා කියන්නේ දේව සම්බන්ධතාවය තුළ ගමන් කරන ජීවිතය. ඒ මිනිස්යාගේ ආත්මය ස්වාමීන් වහන්සේ කියන එයාලව උන්වහන්සේ සදාකාලික ජීවනය දෙන්න. ඒ නැති වුණා ජීවිතයේ දෙන්න තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ තමගේ ජීවිතේ කුරුසිය පූජා කරලා ඒ නැති වුණා වූ ඒ ආත්මික සම්බන්ධතාවය නැවත දෙවියන් වහන්සේ ඇති කරලා දීලා මිනිස්යාගේ ආත්මයයි ප්‍රාණයයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමගේ පාපේ නිසා මැරුණා කියලා විශ්වාස කරලා අදහලා ගැලීම ලබද්දී ඔවුන් නැවතත් ආත්මික ජීවනය තුළට ආත්මික ජීවිතය තුළට අවදි වෙනවා. ඔව් ආත්මික ජීවිතය තුළට නැවත නැගිටිනවා. ඒ නැවත නැගිටීම තුළදී දෙවියන් වහන්සේ තමගේ නැවත සම්බන්ධ වෙනවා. ආමෙන්. දැන් අපි දේශනාවට යන් ආත්මික ජීවිත සහ